ආයුබෝවන් ගෞටෙක් සිංහල channel එක වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. කාර්යාලීය වැඩ කටයුතු වඩාත් වේගවත් කරන්න පුළුවන් සුපිරි ක්‍රම දෙකක් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඕනෑම කෙනෙක් අතින් ලියපු ලිපියක් තප්පර ගණනකින් පරිගණක අකුරු බවට පත් කර ගන්න ආකාරයත් එම ලිපියට පිළිතුරු ලිපියක් තප්පර කීපයකින් කෙටුම්පත් කර ගන්න ආකාරයත් වගේම ඔබ ළඟ අදාළ චක්‍රලේඛය නොමැතිවුවත් AI තාක්ෂණය භාවිතා කරලා චක්‍රලේඛ වලට අනුකූලව නිල ලිපි කෙටුම්පත් ක්ෂණිකව සකසා ගන්න ආකාරයත් බලමු. ඒ වගේම මෙම ක්‍රම දෙක පියවරෙන් පියවර බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ තියෙන මේ විදිහට අතින් ලියන ලද ඩොකියුමන්ට් එකක්. මේක මම අන්තර්ජාලයෙන් ලබාගත් එකක්. අපි බලමු මේක ටයිප් කරලා ඒකට මේ ලියුමේ තියෙන තොරතුරු වලට දාලා පිළිතුරක් යවන හැටි. හරි, මුලින්ම AI Gemini වෙත යන්න. ඊළඟට එතන කතර මාක් එක ක්ලික් කළාම ෆයිල් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් එතන ක්ලික් කරලා අප්ලෝඩ් ෆයිල්ස් කියන තැනට ගිහිල්ලා කම්පියුටර් එකේ ෆයිල් එක තියෙන තැනින් හොයාගෙන ක්ලික් කරාම මෙතෙන්ට ඔටෝ අප්ලෝඩ් වෙනවා. දැන් එහෙම අප්ලෝඩ් වෙන ගමන් මේ තියෙන්නේ අප්ලෝඩ් වුණාට පස්සේ අපි ලියනවා මේකට මෙම ලිපිය ස්කෝලපත ෆොන්ට් එකෙන් ටයිප් කරන්න. මෙතන ටයිප් කරලා දෙන්න. දැන් පොඩි වෙලාවක් අරගෙන එයා ලියුම ටයිප් කරලා දෙනවා. බලන්න කොයිතරම් පහසුද කියලා. ඔය තියෙන අතින් ලියලා තිබුණ ලිපිය දැන් තියෙන ටයිප් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් මෙතන මේ තියෙනවා කොපි කරන සලකුණ. එතන ක්ලික් කළාම කොපියක් කරගෙන වර්ඩ් එකට පේස්ට් කරගන්න පුළුවන්. රයිට්, දැන් අපි හිතමු මේක දැන් පිළිතුරු යන ලියුමක් නෙවෙයි. නමුත් මේකට අපි කියනවා දැන් මේකට පිළිතුරක් යවන්න කෙටුම්පතක් සකස් කරන්න කියලා. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මේ ලිපියට පිළිතුරු ලිපියක් යැවීමට ප්‍රොෆෙෂනල් ලිපියක් හදන්න. දැන් එයා ඔන්න ඒකට පිළිතුරු ලිපියක් හදලා දීලා තියෙනවා. මේක පිටු ගානක දිග ලියුමක් නම් එහෙම අපිට ඔගේ සාරාංශයක් වෙනම ගන්නත් පුළුවන්. අපි දැන් මෙතනින් ටයිප් කරලා ඉවරලා එන්ටර් කරොත් මේ ලිපියේ
සාරාංශයක් දෙන්න කියලා ඒකත් දෙයි. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. දැන් මේකත් කොපි කරලා ගන්න පුළුවන්. මෙතනින් කොපි පේස්ට් කරන්න පුළුවන්. මෙහි සාරාංශය කියලා එන්ටර් කරා. ඊට පස්සේ ලිපේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් එයා කියනවා මෙන්න මේ විස්තර ටික මෙහෙම කියලා තියෙනවා. බලන්න තප්පර කීයද ගියේ. ලියුම ටයිප් කරගන්නත් බෑනේ ওই වෙලාවට. හොඳයි. දැන් අපි බලමු ඔබලගේ චක්‍රලේඛයක් නොමැති වුණත් අදාළ චක්‍රලේඛයට අනුව යම් ලිපියක් කෙටුම්පත් කරගන්නේ කොහොමද කියලා. පෙර පරිදිම ඔබ නැවතත් Google Gemini වෙත යන්න. ගිහිල්ලා අපි ටයිප් කරමු මෙන්න මෙහෙම එකක්. වාහන සම්බන්ධ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මොනවාද අංක හා වර්ෂයන් පිළිබඳ විස්තර සහිතව දෙන්න කියලා. ඔන්න දීලා තියෙනවා. වාහන සම්බන්ධයෙන් තියෙන චක්‍රලේඛ විස්තර දාලා තියෙනවා. අපිට ඕන නම් මේ අංක අනුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් චක්‍රලේඛ සියල්ලම දීලා තියෙනවා. අපි දැන් ওই චක්‍රලේඛය ගන්න නැතුව අපි කියනවා AI Geminiට යම් විස්තරයක් දීලා ලියුමක් හදන්න කියලා. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. අපි කියනවා වාහනයක් නිවැරදි අලුත් වැඩියා කරලත් නැහැ. මුදලුත් කැලෙවරයි ඇස්තමේන්තු විදියට. එතකොට ඒක වාහනයක බාර අරගෙන තියෙන රියදුර. ඒ සම්බන්ධයෙන් ලියුමක් කෙටුම්පත් කරන්න කියලා අපි AIට කියනවා. වාහනයක් නිවැරදිව අලුත් වැඩියා කර නොමැතිව සම්පූර්ණ ඇස්තමේන්තු මුදලත් ගෙවා ඇත. මේකට වාහන අංක දාලා හදන්න පුළුවන්. මේ පිළිබඳව අපිටම රියදුරු වැඩිකාරයෙක් දන්නේ නැහැ අපි. අපි කියන්නේ රියදුරු වෙත දැන්වීමට කෙටුම්පතක් සකස් කරන්න කියලා. කිව්වම එයා නීත්‍යානුකූල එකන්නේ. එයා අපි කියනවට වැඩිය වැදගත් විදියට ලියුම හදලා දෙනවා බලන්න. දැන් ලියුම දෙනවා. ඒක දිනන භාවිතා කළ හැකි
විධිමත් ලිපි ආකෘතියක්. ඊළඟ විස්තර පේනවනේ බලන්න කියවලා. කොයිතරම් වටිනවද වැදගත්ද කියලා. වැදගත් විදිහට ලියුම හදලා තියෙනවා. බලන්න හරිම පහසුයි නේද? දැන් මේ ලියුමෙන් හදලා තියෙන මෙම ආයතනයට අයත් ඔබගේ භාරයේ පවතින ආහන අංකය දාලා දරන වාහනයේ අලුත්වැඩියා කටයුතු සඳහා ඇස්තමේන්තුව අනුව රුපියල් මුදලක් ආයතනය මගින් ගෙවා ඇත. අදාළ අලුත්වැඩියාවන් අවසානයේ අදාළ ගරාජයෙන් වාහනය භාර ගැනීම සහ එහි සඳහන් කර ඇති සියලුම අලුත්වැඩියාවන් අමතර කොටස් මාරු කිරීම නිවැරදිව සිදු කර ඇති බවට පරීක්ෂා කර සහතික කිරීම සිදු කළ යුතුවත් ඔහු සහතික කරලා තියෙනවා නිවැරදි කියලා. නමුත් අදාළ අලුත්වැඩියාවන් සිදු කරලා නැහැ. ඒ හින්දා වාහනේ පරීක්ෂා කරපු දිනය කවුද නිලධාරියා කියලා දාලා විස්තර සඳහන් කරලා තමයි මේ ලියුම හදලා තියෙන්නේ. ඒ අනුව ඔබ විසින් රාජකාරියේ පැහැර හැරීම මෙන්ම අසත්‍ය කරුණු සහතික කිරීම හරහා ආයතනයට මූල්‍යමය අලාභයක් සිදු කිරීමට ඍජුවම දායක වී ඇති බව පෙනී යයි. එබැවින් මේ සම්බන්ධයෙන් ඔබට විරුද්ධව ආයතන සංග්‍රහය අනුව නීත්‍යානුකූල ප්‍රතිපාදන යටතේ දැඩි විනය පියවර නොගැනීමට සහ ආයතනයට සිදු වූ අලාභය ඔබගෙන් අය කර නොගැනීමට කරුණු ඇතනම් ඒ පිළිබඳව ඔබගේ ලිඛිත පැහැදිලි කිරීම මෙම ලිපිය ලැබී දින 7ක් එහෙම නැත්නම් 14ක් කියලා දාලා ඇතුළත ඉදිරිපත් කරන්න කියලා තමයි මේකෙන් ඉල්ලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ ලිපිය මේ පහළින්ම තියෙනවා කොපි කරන සලකුණ. මේ තියෙන එතන. කොපි කරලා ලිපි ශීර්ෂයට පේස්ට් කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් මෙවන් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතෙක් මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.